ආයිබෝවන් කියලා අලව සාදරයෙන් පිළිගන්නවා ටීචි ඉලෙක්ට්‍රොනික් ඇතට අද මගේ වීඩියෝ එක විදිහට මම කරන්න හිතුවේ මේ වගේ ඔට් පහේ බල්බ් යූස් කරලා කොහොමද මේ වගේ ලස්සන බල්බ් බලක් හදාගන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට. හරි අපි මේක හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා බලමු. අපිට මේක හදන්න ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා LED ලයිට් පැලක සර්කිට් එකක්. මේ තියෙන අලුත් වර්ගයේ සර්කිට් එකක්. මේ තියෙන්නේ පරණ වර්ගයේ සර්කිට් එකක්. එතකොට මේ පරණ වර්ගයේ සර්කිට් එකයි අලුත් වර්ගයේ සර්කිට් එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මම ඒක ඉස්සරහට කියන්නම් මොකක්ද වෙනස කියලා. එතකොට මේ පරණ වර්ගයේ සර්කිට් එක හැදිලා තියෙන්නේ PCR 406X කියන ට්‍රාන්සිස්ටර් එකෙන්. එතකොට මේ අලුත් වර්ගයේ සර්කිට් එක හැදිලා තියෙන්නේ IC එකකින්. අපි දැන් මේ අලුත් වර්ගයේ සර්කිට් එක ගලවලා මම පෙන්නන්නම්. ඔයාලට පේන ඇති මේ සර්කිට් දෙක අතර තියෙන ලොකු වෙනස අලුත් වර්ගයේ සර්කිට් එක පොඩි පරණ වර්ගයේ සර්කිට් එක සාමාන්‍යයෙන් ලොකුයි. හරි මම 5 වෝල්ට් බල්බ් හදන්න පාවිච්චි කරන්නේ අලුත් වර්ගයේ සර්කිට් එකක්. මොකද මම ළඟ තියෙන අලුත් වර්ගයේ සර්කිට් එකක් ඉඳන් මොකද පරණ වර්ගයේ සර්කිට් එක මේ පිච්චිලා ගිහලා තියෙන මම ඒක පෙන්නන්න ඕන හින්දා මම වඩ ගත්තේ. හරි අපිට මේකට ඕන වෙනවා මේ වගේ වයර් එකක්. මේක මිලිමීටර් 1 කෙවිල්ට යන වයර් එකක්. ඊට TT වයර් එකකුත් ඔයාලට ඕන වෙනවා. TT වර්ගයේදී වල හොඳ වර්ගයේ වයර් එකක් ගන්න. ඊපස්සේ 5 වෝල්ට් බල්බ් ටිකක් ගන්න. හෝල්ඩර් ටිකකුත් ඕන වෙනවා. ඔයාලට මේකට සාමාන්‍ය බල්බ් 20 40ක් විතර සම්බන්ධ කරන්න පුළුවන් මේ සර්කිට් එකකට. ජඩින සම්බන්ධ කරන්න යන්න එපා. ඊයස්සේ ඕවර්හීට් වෙලා මේ සර්කිට් එක පිච්චෙන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව මේ කොහොමද හදන්නේ කියලා අපි බලමු. එහෙනම් අපි කෙලින්ම වීඩියෝ එකට. හරි මම කියලා දෙන්න හිතුවා මේ පරණ වර්ගයේ සර්කිට් එක පාවිච්චි කරන එකේට මේක කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් කියලා දෙන්න. මේක මම කන්නත් කිව්වනේ මේකේ ට්‍රාන්සිස්ටර් දෙකකින් තමයි මේක වැඩ කරන්නේ කියලා. මේ ට්‍රාන්සිස්ටර් දෙක තමයි PCR 406X කියන ට්‍රාන්සිස්ටර් එක. එතකොට මේ සර්කිට් එක සම්පූර්ණයෙන්ම කරන්ට් එක DC කරන්නේ නැහැ. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් එකේ ඩේටා ෂීට් එක. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එකකින් ඇම්පියර් 0.8ක් මේ අවුට් කරනවා. එතකොට ඒ අනුව බැලුවාම මේ සර්කිට් එකෙන් බල්බ් 36ක් අතර සවි කරන්න පුළුවන්. එවනට බල්බ් 36ක් සවි කරන්න යන්න එපා ඔයාලා. සාමාන්‍ය 20 25ක් ඒ තරමට සවි කරන්න. හරි මම මේ සර්කිට් එකේ මොනවාද පින්ස් කියලා ඔයාලට හඳුන්වලා දෙන්නම්. හරි වම් පැත්තේ නම් පින්ස් ගැන කිව්වොත් එහෙම පළවෙනි පින්ස් එක තමයි නියුට්‍රල් ලයින් එක. දෙවෙනි එකයි තුන්වෙනි එකයි ලයිව් වයර් එක එන්නේ. 4යි 5යි කියන්නේ මේ 230 AC කරන්ට් එක දෙන්නේ එතන තමයි. හරි ඊළඟට මම TT වයර් එක සහ අර අනිත් රතු පාට වයර් එක අරන් කපා ගන්නවා. මම දැන් කපාගෙන තියෙන්නේ. එතකොට මම මේ බල්බ් දෙකක් අතර දුර අරන් තියෙන්නේ අඩි භාගයක් ගානේ. ඔයාලට කැමති නම් අඩියක් වගේ දුරක් ගන්න පුළුවන්. මම අඩි භාගයක් ගන්න අරන් තියෙන්නේ. එතකොට මම නියුට්‍රල් වයර් එක රතු පාටෙන් ගත්ත හින්දා එතකොට නියුට්‍රල් වයර් එක හැම බල්බ් එකකට සම්බන්ධ වෙනවානේ. ඒ හින්දා අඩි භාගය තමයි රතු පාට වයර් එක කපා ගත්තේ. එතකොට TT වයර් එක කපා ගත්තේ අඩිය ගානේ. ඒ මොකද කියන්නම් බල්බ් දෙකෙන් යන්නේ TT වයර් ටික. හරි මම සර්කිට් එකට දැන් වයර් ටික සම්බන්ධ කරගන්නවා. නියුට්‍රල් එක රතු පාට වයර් එක ගන්නනේ. මං L2 එකට දුමුරු පාට වයර් එක හයි කරගන්නවා. L3 එකට නිල් පාට වයර් එක සම්බන්ධ කරගන්නවා. ඔයාලත් ඒ විදිහට සම්බන්ධ කරගන්න.
මම වයර් තුනම සර්කිට් එකට සම්බන්ධ කරගත්තා. අපි සර්කිට් බොක්ස් එක අරන් සර්කිට් එක එකතුට දාලා සම්බන්ධ කරගන්නවා. ඔයත් අනිවාර්යෙන් සර්කිට් එක සර්කිට් බොක්ස් එක ඇතුළට දාලා සම්බන්ධ කරගන්න. මොකද කියන්නම් ඔය සර්කිට් එක ඇතුලේ මේ 230 කරන්ට් එක යනවානේ. එතකොට බැරි වෙලා හරි වගේ අතක් එහෙම වැදුවත් ඔයාලට කරන්ට් එක වදින්න පුළුවන්. ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන් සර්කිට් එක සර්කිට් බොක්ස් එක ඇතුළට දාගන්න. ඔයාලා මේ රූපේ තියෙන විදිහට බල්බ් ටික සවි කරගන්න සර්කිට් එකට එතකොට නිව්ට්‍රල් වයර් එක සෑම බල්බ් එකකටම යනවා. එතකොට L1 L2 කියලා එකක් තියෙනවානේ. ඒකේ ඔයාලා පළවෙනි L1 එක පළවෙනි බල්බ් එකට හයි කරලා තියෙන එකට හයි කරන තුන්වෙනි බල්බ් එකට. ඒ වගේ එකක් කරලා එකක් තමයි සම්බන්ධ කරන්න ඕනේ. එතකොට L2 එක දෙවෙනි බල්බ් එකට සම්බන්ධ කරලා තියෙන සම්බන්ධ කරන්න හතරවෙනි බල්බ් එකට. එහෙම තමයි ඔයාලා සම්බන්ධ කරගන්න ඕනේ වයර් ටික. මම මේ දාලා තියෙන රූප බලාගෙන ඔයාලා සම්බන්ධ කරගන්න. හරියවනේ මම බල්බ් වල හදාගත්ත නිවැරදි ආකාරයට. අපි දැන් මේක ප්ලග් එකට සම්බන්ධ කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් ඔයාලට පේන ඇති බල්බ් වල පත්තු වුණා. එක එක දැන් රටා ඔයාලට වෙනස් කරගන්න පුළුවන් අර බටන් එක ඔබලා. ඉතින් ඔයාලා මේක ගෙදරදීම හදලා බලන්න. දැන් මේ එන වෙසක් එකට හරි පොසොන් එකට හරි ඔයාලා ගෙදර ඉස්සරහා මේක තිබ්බම හරි ලස්සනට තියෙනවා. හරි යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට ඉතින් මේ වගේ අලුත් වීඩියෝ ලබා ගන්න නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ට දැනගන්න share කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. bye.